Hi guys, welcome back to our YouTube channel. ඔන්න මේ වීඩියෝ එකේ අලුත් එක්කෙනෙක් ඉන්න අඳුන්ලා දෙන්න මගේ හස්බන්ඩ්. අපේ ට්‍රාන්සිට් එක තිබ්බේ සිංගප්පූවර පැය 8ක් විතර තිබුණා. ඉතින් ට්‍රාන්සිට් එක ටිකක් වෙලා තිබුණ හින්දා අපි දෙන්න එයාපෝට් එකෙත් ටිකක් ඇවිදලා එළියට ඇවිදින්න ගියා. මෙහි එළිය දැක්කහම මට මතක් වුණේ ලංකාවේ කොළඹ එළිය. ඒ වගේම තමයි. අපි මුලින්ම ඉතින් ගියේ මෙහි මර්ලයින් පාර්ක් එකට. අපි දැන් මර්ලයින් පාර්ක් එකට ඇවිල්ලා තියෙන්නේ. ගිහින් බලමු. ඊළඟට අපි දෙන්නට පොඩි බඩගින්නක් ආවා. දෙන්නට මෙතර මට ආවේ. එළියේ කොළොන් පැක් කරලා ලස්සන්ට කූල් කරලා කට් කරලා ෆෘට්ස් තියෙනවා. මේ වයිට් කලර් එකට කූල් කරලා තියෙන්නේ කුරුම්බා. එක එක ෆ්ලේවර්ස් වලට තියෙන. ඒ වගේම 7-Eleven එකකුත් තිබ්බා. අපි දෙන්න ඉතින් 7-Eleven එකට ගිහිල්ලා මේ සුෂි එකක් කන්න හදන්නේ. ඉතින් මෙතන ගොඩක් වෙලා හිටියේ නෑ. අපි බලලා එන්න ආවා පහුව එයාපෝට් එකට. මේ තියෙන්නේ සිංගප්පූර් ඩොලර්ස්. ඒවා මාර ක්ලීන්. ඊළඟට අපි ආවේ ආයි සිංගප්පූර් එයාපෝට් එකට. ඉතින් ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා බලන්න. Problems we could solve. Jana I got demand now. Lights calling. In the van we're driving to Austin. Sky train එකේ අනිත් ටර්මිනල් එකට යන්න හදන්නේ දැන්. This feels like time is making fun of me. Taking away at the walls and I can barely breathe. This might be my only chance to leave. Let's not miss this opportunity. එයාපෝට් එකේ ටර්මිනල් 1 and 2 කනෙක්ට් කරන හරිය තමයි ජුවෙල් ඔෆ් චැන්ගේ තියෙන්නේ. මේක ලස්සන කැනොපි එකක් එක්ක හදපු නිකන් වෝටර්ෆෝල් එකක් වගේ එකක්. ඇත්තටම මේ එයාපෝට් එකේ පැය ගාණක් වුණත් බලන්න දේවල් ගොඩාක් ඒවා තියෙනවා. මෙතන ඉතින් ෆොටෝ ගන්න එහෙම හදලා තියෙනවා.
crowds around here just talk through you. Nothing's better when they love you. Rumor has it there's an angel in the crowd where you guys are playing. We've been drinking, so now we're praying they don't find us, 'cause man, we're wasted. Feels like time is making fun of me, taking away at the walls and I can barely breathe. This might be my only chance to leave. Let's not miss this opportunity. We get crazy. ඊළඟට අපි යන්න හදන්නේ තායිලන්ඩ්. අපේ ෆ්ලයිට් එක තිබ්බේ සිංගප්පූරුවල ඉඳන් ඩිරෙක්ට්ව පුකට් වලට. අපි පුකෙට් එයාපෝට් එකට එද්දී හවස් වෙලා තිබුණේ. අපි ටුවර් එක ඇරේන්ජ් කරගත්තේ සියම් සිලාන් කියන ට්‍රැවල් ඒජන්ට් ළඟින්. ඒගොල්ලන් අපිව පික් කරන්න එයාපෝට් එකට කාර් එකක් ගෙවලා තිබුණේ. අපි අපේ යන්න ඕන තැන් ටික ඒගොල්ලන්ට දීලා කලින්ම ටුවර් එක ගානට ප්ලෑන් කරගෙන තියාගෙන හිටියේ. අපි එයාපෝට් එකෙන් කෙලින්ම ගියේ හොටෙල් එකට. අපි ෆස්ට් නයිට් එක පුකෙට් වල හිටියේ පොනික්ස් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ. මේ හොටෙල් එකට මේ පැත්තේ නයිට් මාකට් එක ටවුන් එක ගොඩක් කිට්ටුයි. ඒකින්ද ඉතින් අපි ට්‍රැවල් කරන්න ගොඩක් ලේසි වුණා එතන ඉඳන්. දැරෑම අපි ඇවිදින්න පටන් ගත්තා. කිට්ටුව තියෙන ෆුඩ් මාකට් එකට තමයි ගියේ. අපි මෙතනින් බෙරුන් ජූසුයි ඩ්‍රැගන් ෆෘට්ුයි ට්‍රයි කරේ. දෙන ජූස් එක නම් මාරම රහයි. ඔයගොල්ලෝ ඩ්‍රැගන් ෆෘට් ගන්නවා නම් ඒකට සීනි දාන්න නැතුව ඉල්ලන්න. එතකොට ගොඩක් රහයි ඒක තමයි තියෙන්නේ. මාකට් එකේ හැමතැනම මේ වගේ ලයිව් ෆිෂ් තියෙනවා.
අපි කවදාවත් කාලා නැති කිඹුල් මස් try කරා මෙතනදී. සීෆුඩ් දාපු තායි ග්ලාස් නූඩල් එකක්. ඒක නිකන් ෆ්‍රෙෂ් වගේ නිකන් ෆ්‍රෙෂ් සලාඩ් එකක රහ තමයි ආවේ. රහයි. ඊළඟට අපි try කරේ dark barbecue එක. ඒක ටිකක් spicy. ඊළඟට අපි කෑවේ මෙහි famous mango sticky rice එක. ඒගොල්ලන් කන්න තව නිකන් පොල් කිරි වගේ දුන්නා. ඒක දාගෙන තමයි අරක කන්න තියෙන්නේ. මෙහෙම තමයි අපේ ෆස්ට් ඩේ එකේ ෆස්ට් නයිට් එක ගෙවිලා ගියේ. Yes, go bien. 100 baht. මෙහි දූරියන් තියෙනවා මාර විදිහට. දූරියන් බුෆේ වෙනමක් තියෙනවා. මේ පාරේ අයින් දූරියන් ඒගොල්ලන් කපලා වෙන් කරලා එහෙම තියෙනවා. ඒවට ගණන් ගහලා. මම දූරියන් කන්නේ. මෙයාට දූරියන් කන්න ඕනේ වුණා. අපි රයිට් බඩගින්න කරන්න මේකේ ෂවර්ම එකකුත් අරගෙන ගියේ. තායිලන්ඩ් වල ඉතුරු දවස් ටික ගෙවිච්ච විදිහ ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. බයි.